හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ළමයි හැමදාම රිබන් වලින් හදන්න අපි රෝස් ෆ්ලවර්නේ. ඉතින් මට හිතුණා වෙන මලක් හදන්න. ඒ හදන එක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම වීඩියෝ එක කරන්නේ. කැමති අය බලන්න. බලලා මල හදලා මට කමෙන්ට් එකක් දාන්න. වෙනදා අපි ෆ්ලවර් එක හදන්නේ රෝස් ෆ්ලවර් එක. ඒ වගේම ඕනි අමුද්‍රව්‍ය ටික තමයි මේකටත් ඕනේ විශේෂයක් නෑ ළමයි. අපි ඉතින් මල හදමු. අපිට ඕනි සෙන්ටිමීටර් 10ක් දිගට තමයි මම රිබන් එක කපා ගත්තේ. එතකොට මල ලස්සනට ලොකුවට තියෙනවා ළමයි. ඔයාලත් ඒ ගානට කපා ගන්න. එක මලකට ඕනි පෙති 5යි ළමයි. ඒක කොහොම දෙකට නමලා ග්ලූ ගම් එකෙන් අලව ගන්න ළමයි. ග්ලූ ගම් එකෙන් අලවගෙන සමහරක් අය ඕකට අපේ ග්ලූ ගම් එක නැතුව ලයිටරෙන්ම පාවිච්චි කරනවා ළමයි. එහෙම කරන්න එපා. එතකොට මල නීට් එකට හදාගන්න බෑ අපිට. ඔය වගේ පෙති 4-5ම එකට හදාගෙන එකට මූට්ටු කරන්න ළමයි. එතකොට තමයි මේ මලේ ෆිනිෂින් එකක් අපිට ගන්න පුළුවන්. අනික ළමයි ග්ලූ ගම් එක පාවිච්චි කරා කියලා කිසිම මලේ ෆිනිෂින් එකක් නැති වෙන්නේ නැහැ. සමහර අය බයයි ග්ලූ ගම් එක පාවිච්චි කරන්නේ ඒකෙන් ෆිනිෂින් එක නැති වෙයි කියලා හිතාගෙන. එහෙම වෙන්නේ නැහැ ළමයි. ඒක හරියට පාවිච්චි කරන්න. එතකොට මේ මල ලස්සනට අපිට ගන්න පුළුවන්. පබලුවක් මං අලව ගන්න මලේ මැදට ඒක එතකොට පාර විදිහට ලස්සන. ළමයි හැමදාම අපි රෝස් ෆ්ලවර්නේ හදන්නේ. එන මලක් හැදුවම ඒක මාරම ලස්සනයි. බලන්න ළමයි. ඒ වගේ මලක් හැදුවම කොච්චර ලස්සනද කියලා. ඔයාලත් මේ මල හදලා කමෙන්ට් එකක් දාන්න ළමයි මට. ඔය ෆයිනල් ලුක් එක ළමයි මම ෆොටෝස් දාලා ඇති. බලන්න. රෝස් ෆ්ලවර් එක වගේම මොකක්ද ලස්සනයි නේද කියලා ඔයාලම බලන්නකෝ. ඔයාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න ළමයි. තවත් වීඩියෝ වගේ මම හදන ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඔයාලා කැමති නම් මගේ ඔය වගේ වීඩියෝස් බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.